ඒ සියලු දේවල් මම රිවිව්ස් කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ මොකද ඒගොල්ලන් ආදරෙන් ආරාධනා කරන්නේවා මට කොයි තරම් වැඩ රාජකාරී තිබුණත් මම ඒකට සහභාගී වෙනවමයි. අද විශේෂයෙන් අපේ නායක හඳුරෝ නිසා අනිවාර්යෙන්ම සහභාගී වෙන්න උදේ ඉඳන්ම හිතේ තියාගත්තා. අද පන්ති දවස ටිකක් අවිවේකී දවසක්. දුව ඉතින් සියලු දේම බාරගත්තා. රේඛා පේශිෂ්‍යාවක්. ඒ වගේම තවත් දෙතුන් දෙනෙක් හිටියා. මතක නැහැ. කෙසේ වෙතත් මම මේ මුලින්ම කියන්න ගන්නේ මෙම ප්‍රසංගය ඇත්තටම කියනවා නම් ආධුනික භක්තිීත ප්‍රසංගයක් කළමට හැඟුණෙම නැහැ. ඒ තරම් හොඳට පුරුදු පුහුණු වෙලා තිබුණා මේ ගායිකාවන් විශේෂයෙන් පොඩි දරුවෝ නම් ඉතින් කොහොමද ගිරව් වගේ කියනවනේ මේ වයස මුගුරාගේ පිරිස කාන්තා සමිතිය ඇත්තටම කියන හදවතින් මම හාමුදුරන්ට කිව්වේ ශ්‍රුතියට ස්වරයට ගායනා කරනවා. මයික්ස් ටික හොඳට කටගාවට ගන්න. හොඳට සිං කරන අය මයික්ස් දීලා තියෙනවා. ගන්න කටගාවට ගන්න. කෙසේ වෙතත් හරිම සතුටකින් මම මේ ගත කරන්නේ ඉතිරි වේලාවත්. කෙසේ වෙතත් හාමුදුරනේ අපිට අනපේක්ෂිතයින් ගීතයක් ගායනා කරන්න කිව්වා. අපි ඇත්තටම ආවේ ඔයගලන්ගේ මේ අපේ පුංචි දරුදරියන්ගේ අපේ කාන්තා සමිතියේ අම්මලාගේ ගීත රස විඳින්න අපි ගයන්න බලාගෙන නෙමෙයි ආවේ. නමුත් අපේ ආදරණීය රේතා අක්කාගේ සහ සමිතියේ සියලු දෙනාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා අපි ඉතින් ශනික තීරණයක් අපේ තවිෂ මල්ලි අපිට උදව් වෙයි. ඉතින් ඒක ක්ෂණයකින් යන්න පුළුවන් දෙයක් කරන්න. ඉතින් අපි තාත්තගේ මගේ රට දයදායම සෙවනයි ගීතේ ගාමු. ඔබලත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. මේ ගීතේ රචනා කළේ සුනිල් සරණ පෙරේරා මහත්මයා. මගේ මහත්මයාගේ තනුව සහ සංගීත නිර්මාණය. Dale